අද වන විට නවලෝක සමූහ ව්‍යාපාරය ක්ෂේත්‍ර 16ක් පුරා විහිදී පවතිනවා. ජාත්‍යන්තර ගුවන් සේවා, දැවන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක්ද මීට අයත්. මෙවැනි දැවන්ත ව්‍යාපාර ජාලයක් මෙහෙයවීමට අති විශාල ධනයක් මෙන්ම සංකීර්ණ කළමනාකරන හැකියාවක් අවශ්‍යයි. නමුත් මේ සියල්ල ගොඩනැගූ එච්.කේ. ධර්මදාස මහතා කවදාවත් උසස් පාසල් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවෙයි. ඔහුට වෘත්තීය සුදුසුකම් හෝ ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබුණේ නැහැ. ඔහුගේ කතාව ආරම්භ වන්නේ 1933 වසරේ මාතර සුල්තානාගොඩ ගම්මානයෙන්. ඔහුට වයස අවුරුදු 13 දී පියා අහිමි වූ අතර ඔහුගේ පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මව සහ සොහොයුරිය රැකබලා ගැනීම සඳහා ඔහු කොළඹ බලා පැමිණියේ රෙදි පුදියක් සහ තම සාක්කුවේ තිබූ ශත 75ක මුදලක් පමණක් රැගෙනයි. එදා තිබූ ඊ සුළු මුදලින් බිලියන ගණනක ව්‍යාපාර අධිරාජ්‍යයක් දක්වා වූ මේ දුෂ්කර ගමන ඔහු ජයගත්තේ කෙසේද? මුල් කාලයේ ඔහු කොළඹ වීදි පුරා ඇවිදිමින් එළවලු සහ සිල්ලර බඩු වෙළදාම් කළේ ජීවත්වීමට මගක් සොයමින්. පසුව ඔහු කරත්තයකින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නිරත වුණා. දැඩි අවු රශ්මිය මැද විවිධ ආයතනවලට බඩු බෙදා හැරීම ඔහුගේ දෛනික කාර්යය වුණා. තමා උපයන සෑම සතයක්ම ඔහු ඉතා අරපිරිමැස්මෙන් ඉතිරි කළා. ශත 3ක් වැනි සුළු මුදලකට කිරිබත් සහ කහටතේ කෝප්පයකින් කුසගින්න නිවාගත් ඔහු ඒ කැපවීමෙන් තම අනාගතයට පදනම දැමුවා. ඒ ඉතිරි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ කුඩා ආපනශාලාවක් මිලදී ගත්තා. ඒ ඔහු නවලෝක හෝටලය ලෙස නම් කළා. බැංකුණය මත රදා නොසිට ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය නැවත ව්‍යාපාරයටම යොදවමින් ඔහු තම ස්වයංපෝෂිත ව්‍යාපාරික ආකෘතිය ගොඩනැගුවා. එම ලාභයෙන් ඔහු දැවකර්මාන්තයට පිවිසුණා. කැලණිගංග දිගේ විශාල දැවකොටන් තම මූල් වෙත ප්‍රවාහනය කරමින් ඔහු තම ව්‍යාපාරය පුළුල් කළා. නිදහසින් පසු ලංකාවේ ආර්ථිකය දියුණු වන විට ඔහු ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයටද දායකත්වය ලබා දුන්නා. වසර ගණනාවක් පුරා ප්‍රායෝගිකව ලැබූ අත්දැකීම් නිසා ඔහු සංඛ්‍යාදත්ත සහ කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් සහිත වෘත්තිකයෙකු බවට පත් වුණා. 1985 වන විට ඔහු මෙරට සාර්ථකම ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ රජයේ රෝහල් අධික ලෙස පිරී පැවති අතර රෝගීන්ට නිසි පහසුකම් නොමැතිව බිම නිදා ගැනීමට පවා සිදු වුණා. ආරෝග්‍යා පරමා ලාභා යන බෞද්ධ දර්ශනය පෙරදිරි කරගෙන ඔහු තමා උපයාගත් ධනය යොදවා මෙරට පළමු ප්‍රධාන පෞද්ගලික රෝහල ලෙස නවලෝක රෝහල පිහිටුවා. කාමර 100කින් ඇරඹි නවලෝක රෝහල අද වන විට ඇඳන් 400කින් යුත් දැවන්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයක්. වරක ඔහුගේ ගමේ පන්සලේ නායක හිමියන් පැවසුවි මේ දරුවා දිනේක රජකුමින් බැබලෙන බවයි. දශක කිහිපයකට පසු සැවුම කළු මහත්තයා ලෙස ආදරයෙන් හැඳින් වූ ඔහු ව්‍යාපාර ලෝකයේ රජකු බවට පත් වුණා. වයස අවුරුදු 90 දී පවා ඔහු තමා උපන්දිනය වෙනුවෙන් උත්සව පවත්වනු වෙනුවට අඩු ආදායම්ලාභී දරුවන් 10 දෙනෙකුට නොමිලේ හදවත් සැත්කම් කිරීමට මුදල් පරිත්‍යාග කළා. උපාධි සහතික, ඉංග්‍රීසි දැනුම හෝ පරම්පරාවෙන් ලැබුණු ධනයකට වඩා කැපවීම සහ උත්සාහය සාර්ථකත්වයට මඟ පාදන බව ඔහුගේ ජීවිතය කියා දෙනවා.